9 days ප්‍රතිඵල දෙකක්. මේ පැත්තෙන් ලෝචනා 9 days සිරිමාව බල්කාව. මේ පැත්තෙන් විනුජන කෙනෝලි විනුජන සිරිමාව. මේ දෙන්න එකට පන්ති ආවේ එකට රිසල්ට් එකට ආවේ 9 days දෙන්න. අපි මේ පැත්තෙන් පටන් ගමු. කෙනෝලිට මතකද මගේ ක්ලාස් ආපු දවසේ? grade 9. ක්ලාස් එකට ආපු දවසේ නම් ඔයාලට මතක සටහනක් තියන්නකො මගේ වීඩියෝ එකට. ලෝචනා කියන්නේ කෙනෝලි එක්කම ක්ලාස් ආව. කෙනෝලි ක්ලාස් ආවේ 9 දායේද ආපු දවසේ නම් මිස්ටර් ලින් කියන්නේ මොකද? ක්ලාස් ආවේ 10 සෙකන්ඩ් ක්ලාස් එකේ මම ෆස්ට් ටයිම් ලකුණු 70 ගානක් ඉන්නේ. මම කොහොම හරි මේ ලකුණු ටික වැඩි කරගෙන ස්ටේබල් වෙන්න ඒකට ආඩුවේ 70 ගානක් ලකුණු ඉන්නේ. ඉතින් ක්ලාස් ආවට පස්සේ සර් කියලා දෙන දේවල් මට හොඳට තේරුණා. ඊට පස්සේ මේ කෙනෝලි පුරව වගේම සර් papers ටික වාරේ පහක ලකුණු ඉස්සර අපිට paper set එකක් කරනවා. කරවලා ටෙස්ට් කරනවා. ඊට පස්සේ ඒක ලකුණු දෙනවා. discussion videos ඊට පස්සේ සර් paper class එකේ කරන ස්පීඩ් එක හරියට මට කවදාවත් ගන්න paper එක වෙලාවකට කරගන්න පුළුවන් වෙලා නැහැ. සර්ගේ paper class එකට විසිට වෙන්න තමයි මම මේක කරගත්තේ. ඊට පස්සේ syllabus cover කරනවා හරියටම වෙලාවට කලින් වෙලාවට exam එක කලින් ඒක cover කරලා අපිට ගොඩක් papers කරලා ඒක practice එක හදනවා. ඒ වගේම 9 days ගන්න සෑහෙන උදව් කරා. මොකද සර් කවදාවත් අපිට ගණන් විතරක් උගන්වලා නිකන් නැහැ. හැමිට ටෙස්ට් එක කරන පස්සේ අපි ඒ course ගෙන්නලා ලකුණු වල මොනවද කියලා බලලා ඒවට ක්ලාස් මම යන්නේ මොනවද කියලා අහලා සර් හැමදාම අපිට හදලා සෑහෙන මාසෙලා දෙනවා. ඇත්තටම සන්තෝෂම රිසර්ච් එකක්. ඒකම තමයි මේ ක්ලාස් එකේ අනිත් දැවැත්තම රිසර්ච්. ඔය අතරතුරේ මම මේ හැමතිස්සෙම බණිනවා එක දවසකට ආවෙ නැත්තම්. මේ පොත්තර වැඩිමාන දෙනවා. තමතෝ ඒකම ඕනකට ගොඩක් මේ බාහිර වැඩ කරා. ස්පෝර්ට් ටීම් කාලේ එනවා. තෙරපිස්ට් ලාස්ට් ස්පෝර්ට් ටීම් කාලේ මගේ අරමුණේ පාඩම් කරන්නේ ඒ නිසා තෙරපිස්ට් ලාස්ට් තමයි පාඩම් කරන්නේ. ඒවත් එක්ක මේ පන්තියේ ගොඩක් අඩු වෙනවා ගොඩක් වෙනවා නේද? ඊට පස්සේ මම ආවා මම පේපර්ස් එක මිස් කරන්නේ ගොඩක් පේපර්ස් මේ සමහර ආවඩේ වුණාම සර් පේපර් එක දෙනවා ඉඳලා කරන්න කියලා ඒකත් මම කරනවා. ඒ විදිහට තමයි මේක ස්ටේබල් වුණේ වගේ මේ ආවේ නැහැ මම සමහර දවස්වල ඒක ආයෙත් මේ පන්ති නොවන දවස්වල මේ ඉස්සෙල්ලා ගෑනට ආයෙත් පස්සේ අල්ලගන්නත් බෑ. ඒක ගොඩක් කරනවා මේක දවස් ඇතුළත. ඒ නිසා මේකට ඒක කරන එක ප්‍රකට උගන්වනවා. අපේ පිටි සරල ගණන් නැහැ. කෙලිම පේපර් එක ගන්න. දැන් අපි 9 days 8 days 7 days කරන කෙනෙක්ට ඒ සරල ගණන් නැතිකම ඔයාට දැනෙන විදිය ඔයා එක දවසක් නාවක් බැනුම් ආපු වාර ගන්න මේගොල්ලන්ට කොහොමද කියන්නේ? මම වාර ගන්න අපේ අවුරුද්දේ ඇතුළත අපේ ස්කූල් කොන්සෙප්ට් එකක් තිබ්බා. ඒකට ඒ වගේ ඉවර්සල් සාමාන්‍ය සති ගණන් අපි ක්ලාස් එකේ නැහැ. සර් ඒක අපිට වයින් කරලා ඉතින් සර් අවදාලා සරල ගණන් ගන්නලා නැහැ. බෝඩ් එකේ ඉනව ගන්න ගන්න හැම එකක්ම සංකීර්ණයි. ඒ වගේම අපි බෝඩ් එකට ගෙදර ගණන් හදනවා. සමහර වෙලාවට අපේ කාඩ් වල ලියන්න කලින් අපිට බෝඩ් එක ගෙනලා හදන්න කියනවා. ඒකට කිව් ෂොප් එකක් කොහොමද ඒ දෙක අමාරු කොහොමද ඒක හදනවා. සර් කවදා සාධකරන්නේ තේරුම් ගන්න මාරු. දැන් උසස් පෙළ කෙනෝලි කරන්නේ මැත්ස් ලෝචන
යෝජනා කරන්නේ සයන්ස්. දෙන්න එකටම යාළුවෝ එකටම 9s ගත්තා. ඔය දෙක කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද ඔතන වෙනස් වෙන්නේ? මේ පැත්ත මැත්ස් කරන්නයි මේ පැත්ත සයන්ස් කරන්නයි. ශිෂ්‍යත්ව අපිට එකටම ක්ලාස් තියෙන එකම ලකුණු එකසි හැටපහ. මොළවලුත් එකටම ක්ලාස් ගියේ 9s. මේ ඒ ලෙවල් මම මැත්ස් කරන්නේ මම එකක් සබ්ජෙක්ට් එක මාර්ගයක්. ඒක එකයි මේ මම බයෝ වගේ තියෙන පාඩම් කරන ටික තමයි අර මේ කැල්කියුලේෂන්ස් මම කරලා දෙනවා. ඉන්ටර්නල් මැත්ස් වලට මගේ ආසාව ඉංජිනේරිං සයන්ස් වලට මම සබ්ජෙක්ට් එකේ තියෙන ආසාව නිසා මැත්ස් වලට ආස කරනවා. මැත්ස් වලට මුලින් ආස වෙලා ඉන්නේ නැහැ. හැබැයි ඉතින් නිසා මැත්ස් වලට මාර්ක් එක ආස වුණා. හැබැයි සබ්ජෙක්ට් එකේ තියෙන ආසාවයි මම ටෙක්නික්ස් කෙනෙක් වෙන්න. ඒකේ අනුකූල මේ ෆීල්ඩ් එකත් එක්ක තමයි මම සයන්ස් කරන්නේ. දැන් මේක මේ වීඩියෝ එක බලාගෙන ඉන්න අපේ දරුවන්ට අම්මලා තාත්තලාට දැනෙන්න ඕනේ. මේ අරමුණ අපි දෙන්නේ පුතේ ක්ලාස් එකේදී. ක්ලාස් එකේදී මම ඉංජිනේර ගැන කියනවා නේද? අපි ක්ලාස් එකේදී මැත්ස් ගැන කියනවා. අපි ක්ලාස් එකේදී මේක කරන්න ඕනේ කියනවා. කියලා තමයි මේ අරමුණට ගියේ. සහ අපි අර ටෙස්ට් එක බලන ටෙස්ට් සීරීස් එක. ඒ ටෙස්ට් සීරීස් එකේදී ඔය අපි ගත්ත දේවල් මොනවද කියනවා. මේ සර්වි ජාති ගණනියව පැය භාගයක්වත් ඕනේ හදන්න එක ගන්න. ඒ අහනවා ගන්න හදන්න මේ කටුන ඉන්නෝ කම්පැනි එකක් හදලා කට්ටිය කරලා මේ තරගයට අපි එන්න try කරනවා. ඒකත් එක තමයි මේ වගේ ජාති ඊට පස්සේ තව ස්පීඩ් එක පොඩ්ඩක් හැද මේකත් එක්ක සර් මේ ගාන පොඩි විලාර එන්න උදාහරණයක් ඉස්සර වවුචර්ස් දුන්නා. ඒක එකතුම වෙපන්ස් එකක් ගත්තා. කොහොමද ඒවත් එක්කම ස්පීඩ් එක පේපර් සීරීස් එක ගත්තා පස්සේ ගානක් පර්ෆෙක්ට්. අමාරුයි. සමුද්‍රයෙන් ගොඩක් දාලා අරනවා. කඩපාඩම් ගන්න බැහැ ස්ටෙප් එක. ඒක ප්‍රැක්ටිස් එක දුන්නා. මේ ගාන ඉස්කෝලේ නම් ඉස්කෝලේ විභාගයක් කියන ප්‍රතිපලයි. මගේ ඉස්කෝලේ සිනමා බණ්ඩාරයේ විද්‍යාලයේ මට 9 years මගේ විභාගයක් 59 මම විද්‍යාලය කරනෝලි මගේ විභාගයක් 59 මගේ ප්‍රතිපලය 9 years. අපේ ක්ලාස් එක ගැන රිසල්ට් එකක් ගන්න කෙනෙක්ට සහ රිසල්ට් එකක් නැති කෙනෙක්ට ඔයා කොහොමද කියන්නේ? ක්ලාස් එක ක්ලාස් එක හයි ඉම්ප්ලිමන්ට් ඒ කියන්නේ මගේ නම් කියනවා මේ ඒ විදිහට ක්ලාස් එක කියන්නේ බලන්න දෙයක් නැහැ ආවොත් ඒක වැඩ කරන්න ඕනේ. يعني පුරුතන ස්පීඩ් එකෙන් try කරන්න සර් ඔයාගේ ස්පීඩ් එක දෙනවා නේ ඊට ඔයා සර් ස්පීඩ් එක දෙන්නේ. ඒ විදිහට ඉඳලා මේ පුරුතන වැඩ කරන්න ඉතින් ඉස්සත් කරන්න හදන්න ඒ මැත්ස් කියන විෂයට ආස වෙන්න. එතකොට සර් ක්ලාස් එක සන්තෝෂයි. මොකද මම අවුරුදු 31ක් වැඩ කරලා ඔයාලා දෙන්න මාර විස්තරයක් දුන්නා මේ ක්ලාස් එක ගැන. ඒ වගේ මගේ වීඩියෝස් තියෙනවා. සමහර දුන්න ප්‍රමාණ දරුවෝ ඒගොල්ලෝ දැන් අතර ලංකාවේ නැහැ. ඒගොල්ලෝ ඉන්න තැන්වල ඉන්නේ. පිටරටවල. කොහොම නමුත් මේ දෙන්නට ඉහළම තැනට එන්න ලෝකයේ ඉහළම තැනට යන්න බුද්ධ කිරෝෂිමා සුබපතනවා.